Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ අපේ annual trip එකේ part 1 එක. ඉතින් මේක බලාගෙන ඉන්න ඔයගොල්ලෝ pet lover කෙනෙක් නම් මොකද මේක pet friendly vacation එකක් අපි ගියපු. ඉතින් මේ ඉන්නේ අපේ චූටි ලෝලා. ඉතින් අද අපි යන්නේ කොහෙද කියලා දන්නවද? අපි යන්නේ ට්‍රින්කෝ වලට. ඉතින් part 1 එකේ මම ඔයගලන්ට පෙන්නන්නම් අපි ට්‍රින්කෝ වල කරපු දේවල්ුයි. අපි ට්‍රින්කෝ ඉඳන් ඊළඟට අපි ගියේ පාස්කුඩා වලට. ඒකේ අපි second vlog එකකින් බලා ගන්න පුළුවන්. Puppies come again. Puppies come. ඉතින් අපි දැන් කුරුණෑගල හරියට පාස් කරලා ඉන්නේ. ඉතින් guys මේ බලන්නකෝ මම පාරේ යන ගමන් දැකපු දේ. ඉතින් මම ටක් ගාලා තාත්තට කිව්වා වාහනේ නතර කරලා මට මේකේ ෂොට් එකක් ගන්න පොඩ්ඩක් දෙන්න කියලා. ඉතින් මේ තමයි ඒක. ඉතින් ඊට පස්සේ යන ගමන් අපි හිතුවා පොඩ්ඩක් දැන් බල්ලෝ දෙන්නෙක් එක්ක අපි යන නිසා පොඩ්ඩක් හැමතිස්සෙම අපි ස්ටොප්ස් ගත්තා මුළු ට්‍රිප් එක පුරාවටම. ඉතින් මේ ලස්සන ඔරුව දැකලා අපි මෙතන පොඩි ස්ටොප් එකක් ගත්තා. ඉතින් මේ ඉන්නේ අපේ ලෝලා. එයා තමයි අපේ තාත්තිගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඉතින් එයා හරිම ආසයි ওই විදිහට මැද යන්න. ඉතින් දැන් අපි සීගිරිය පැත්තට යන ගමන් ඉන්නේ. මේක නම් actually unplanned දෙයක්. අපි හිතුවේ නෑ අපි සීගිරියට යනවා කියලා. ඉතින් අපි සීගිරිය නැග්ගේ නෑ. අපි මේ පාර කරේ සීගිරිය පේන හොඳ view point එකකට ගියපු එක. ඉතින් මේ ඉන්නේ මං කියපු අපේ අනිත් ඩොගී. මේ තමයි මිත්සි. ඉතින් සීගිරියත් බලලා අපි දැන් on route to Trincomalee. ඉතින් යන ගමන් අනිවාර්යෙන් කන්තලේ හරියෙන් මීකිරි කාලා යන්න බැරි නිසා අපි මීකිරි චුට්ටකුත් කාලා අපි ගියා වැවරවුම පැත්තට. ඉතින් guys බලන්න මේක කොච්චර peaceful තැනක්ද කියලා. ඉතින් ඕගොල්ලෝ යන ගමන් මෙතන නතර කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ ජර්නි එකේ ඉතුරු ටික නම් මට vlog කරන්න බැරි වුණා. but anyways අපි ඇවිල්ලා ඉන්නේ දැන් ට්‍රින්කෝමලී වල අපි ඉන්න තැනට. ඉතින් මෙන්න මේ room එකේ තමයි ඉන්නේ. ඉස්සරහට අපි මේ ඉන්න දැනගෙන මම ඔයගලන්ට විස්තර ටිකක් කියන්නම්. ඉතින් first day එකේ අපි හොඳට rest එකක් අරගත්තා. ඉතින් දැන් මේ ඔයගලන්ට පේන්නේ අපේ day 2. ඉතින් ට්‍රින්කෝමලී ආවොත් ඔයගොල්ලෝ මිස් කරගන්න හොඳම නැති දේ තමයි sunrise එක. ඉතින් මේ තමයි අපේ day 1 sunrise එක. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ ඉස්සරහට බලන් ඉන්න. මම හැමදාම වගේ sunrise එක බලුවා මේ trip එකේදී. ඉතින් අපේ ඩොග්ස්ලා දෙන්න හරිම ආසයි මොහොතේට ආවහම. ඉතින් අපේ තාත්තිය දෙන්නව එක්කන් ගියා පොඩි walk එකක් උදේ පාන්දරම මොහොතේ. ඉතින් ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන අද අපේ අයිටිනරි එකේ තිබ්බේ ස්පෙෂල් බීච් එකක් බලන්න යන එක. ඉතින් දැන් අපි ඒ බීච් එකට යන ගමන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්න තැනක් තමයි මාබල් බීච් කියන්නේ. ට්‍රින්කෝමලී ආවොත් ඔයගොල්ලෝ මිස් කරන්න හොඳම නැති තවත් ලස්සන බීච් එකක් තමයි මාබල් බීච් කියන්නේ. ඉතින් බලන් ඉන්න අපි තාම එතනට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ෆයිනලි අපි ආවා මාබල් බීච් එකට. ඉතින් අපි ගිය දවසේ ගොඩාක් සෙනග හිටියා. මොකද මේක අපි මේ ට්‍රිප් එක ගිය අවුරුදු නිවාඩුවට. ඒක නිසා ගොඩාක් සෙනග හිටියා. but still ඔයගොල්ලෝ ගියොත් ඔයගොල්ලන්ට හොඳට enjoy කරන්න පුළුවන් බීච් එකක් තමයි මේක. ඉතින් මේ ට්‍රිප් එක එන්න කලින් මම පොඩි ස්පෙෂල් nail set එකකුත් කරගත්තා. ඉතින් ඔන්න මගේ පොඩි nail check segment එක. ඉතින් අපි උදේ මෙතනට ගියපු නිසා අපි එතන දවල් වෙනකන් හිටියා. ඒත් රස්නේ වැඩි වෙද්දි එතන ඉන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් අපි හිතුවා අපි එතන දැන් enjoy කරලා ඉවර නිසා අපි ඊළඟට ට්‍රින්කෝමලී ටවුන් එක පැත්තට ගිහිල්ලා ලන්ච් ගන්න යමු කියලා. ඉතින් දැන් අපි ලන්ච් ගන්න යන ගමන් තමයි ඉන්නේ.
ඉතින් අපි ලන්ච් ගන්න ආවේ ට්‍රින්කොමලි වල අලුතෙන්ම ඕපන් කරපු ඉස්සෝ අවුට්ලට් එකට. ඉතින් මේ තමයි අපි කෑපු දේවල්. ඉතින් අපි ලන්ච්ත් අරගෙන අපි දැන් ආයෙත් අපේ හොටෙල් එකට යන ගමන් ඉන්නේ. ඉතින් එදාත් අපි ගොඩක් එන්ජොයි කරපු නිසා අපි හැමෝම හොඳ නැප් එකක් දාලා මේ තියෙන අපි රෑ බීච් එකට ආව වෙලාවේ දැකපු දේ. ඉතින් ඔයගොල්ලන්ටත් මතක නම් ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් කරන් යන්න බලන්න ඔයගොල්ලොත් මේ වගේ එදා හඳ දැක්කනම්. ඉතින් දැන් day 3 ඔන්න අදත් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මගේ දෙවනි සන්රයිස් එක. මේලු ට්‍රිප් එකෙන්ම මම වීඩියෝ කරපු ලස්සනම සන්රයිස් එක. ඒක ඇත්තටම මට කියන්න වචන නෑ. ඒ තරම්ම ලස්සන සන්රයිස් එකක් මම මගේ ජීවිතේටම දැකලා තියෙනවා. ඉතින් අදත් සුපුරුදු පරිදි අපේ ඩොග්ස්ලා දෙන්න ගියා පොඩි වොක් එකකට. ඉතින් අද අපි මෙතනින් චෙක්අවුට් වෙලා අපි යනවා පාසිකුඩා වලට. ඉතින් මම ඉස්සෙල්ලා කියපු විදිහට මම මෙතන ප්‍රොපර්ටි එකේ ඩීටේල්ස් වගේක් දැන් ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් අපි හිටියේ මිත්‍ර පැරඩයිස් බීච් හොටෙල් කියන තැන. ඉතින් මේක තමා රූම් එක අපේ මුළු ෆැමිලි එකම ගියපු නිසා අපි මේ වගේ රූම්ස් දෙකක් ගත්තා. So basically මේ රූම් එකේ easily adultsලා 3 දෙනෙක්ට accommodate කරන්න පුළුවන්. ඔක්කොම basic needs cover වෙනවා, breakfast included. Plus most important දේ තමයි මේක pet friendly property එකක්. ඉතින් ඔයගොල්ලෝ ට්‍රින්කෝ වල pet friendly accommodation හොයනවා නම් I can highly recommend this place. ඉතින් දැන් අපි හොටෙල් එකෙන් චෙක්අවුට් වෙලා අපි ඊළඟට යන්නේ පාසිකුඩා වලට. ඉතින් ට්‍රින්කොමලි වල ඉඳලා පාසිකුඩා වලට යන්න almost 2.5 hours විතර යනවා. but ඒ යන route එක හරිම scenic route එකක්. ඒක නිසා ඔයගලන්ට ඒ යන කාලය මහන්සිය එක දැනෙන්නේ නැති තරමටම. ඉතින් මේ ඊළඟ clips ඔක්කොම තියෙන්නේ අපි පාසිකුඩා වලට යනකම් අපි දැකපු ලස්සන views, sceneries. ඉතින් බලාගෙන ඉන්න එන්ජොයි කරන්න මේ vlog එක. ඉතින් ඔන්න ආයෙත් පාරේ යනකම මී හරක් වගේක් දැකලා මම ආයෙත් කිව්වා තාත්තට නවත්තන්න කියලා මට වීඩියෝ එකක් ගන්න. ඉතින් ඇත්තටම මේ රූට් එක ගැන කිව්වොත් මට ඇත්තටම හිතා ගන්න බෑ ලංකාව මේ තරම් ලස්සනයි කියලා. because like මේක මගේ first time මෙන්න මේ රූට් එකේ යන but I didn't expect this to be so beautiful. like ඒ වගේ පැත්තක I just could imagine. so definitely ඔගොල්ලෝ ට්‍රින්කොමලි පාසිකුඩා explore කරනවා නම් මතක ඇතුව මේ views enjoy කරන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි ගොඩාක් පාසිකුඩා වලට කිට්ටු වෙලා ඉන්නේ. මෙතන අපි පාස් කරන් යන ගමන් තමයි දැක්කේ. මෙතන basically අපිට කියන්න පුළුවන් මේක ඊගල්ස් ලට හදපු එයාපෝට් එකක් කියලා. මෙතන ඊගල්ස්ලා ඒ කියන්නේ උකුස්සෝ 100කට වැඩිය හිටියා මෙතන. ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන වතුර බොනවා, නානවා. ඒක අපිට හැමතිස්සෙම දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒක such a special video. ඉතින් බලාගෙන ඉන්න අපි දැන් almost there. අපි බැටික්ලෝ වලට ගොඩාක් ළඟ වෙලා ඉන්නේ. ඉතින් බලාගෙන ඉන්න අපි ඊළඟට මොකද්ද කරන්නේ කියලා. ඉතින් දැන් අපි පාසිකුඩා වල ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් අපි rooms දෙකක් ගත්තා. අපි පාසිකුඩා වල හිටියේ The Dream Inn Guest House කියන තැන. ඉතින් මෙතනත් ඇත්තටම හරිම ලස්සනයි. limited rooms ගානක් තියෙන්නේ but all the basic needs are covered. breakfast included and මාර ලස්සනයි මෙතන. ඉතින් අපේ first room එකේ outdoor shower එකක් තිබ්බේ මේ විදිහට. ඉතින් මේක family room එකක්. so මේකෙත් easily 4-5 දෙනෙක්ටම ඉන්න පුළුවන්. එතකොට මේක තමයි second room එක. so මේකෙත් 4 දෙනෙක්ට උනත් adultsලා ඉන්න පුළුවන්. but මේකේ අපි හිටියේ දෙන්නයි. මේකේ තියෙන indoor shower එකක් අරකේ වගේ outdoor shower එකක් නෙමෙයි තියෙන්නේ. මෙතනත් ඔගොල්ලෝ ඕන එක පොඩ්ඩක් කමියුනිකේට් කරලා වෙනම ඩිස්කස් කරොත් ඔයගලන්ට අපි ගියා වගේ pets ලව ගෙනියන්න පුළුවන් මෙතනට.
මේක ගොඩාක් ළඟයි බීච් එකට like 5 minutes වත් නැහැ 1 to 2 minutes walking distance එකක් තියෙන්නේ. ඉතින් මෙතින් අපි already settle down වුණාට පස්සේ බීච් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්න දැන් vlog එකේ almost end එකට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් බීච් එකේ අපි ටික වෙලාවක් එන්ජොයි කරලා සන්සෙට් එක වෙලාවට අපි ගියා බීච් ෆ්‍රන්ට් රෙස්ටොරන්ට් එකකට. ඉතින් අපි ගියේ හනි බීච් ක්ලබ් එකට පොඩි ඉවනිං ස්නැක් එකක් ගන්න. ඉතින් මෙතනත් හරිම ලස්සනයි හවස් වෙලාවට ඔයගොල්ලෝ යනවා නම්. so මෙතනින් basically මගේ vlog එකේ part 1 එක ඉවර වෙනවා. ඉතින් බලන් ඉන්න මම ඉක්මනටම part 2 එක දානවා. so thank you guys for watching. I hope you like this vlog. So like එකක් දාලා comment එකක් දාලා subscribe කරගෙනම යන්න. Thank you guys. Bye.